සැන්ඩ්‍රා කියලා කියන්නේ අපේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්න වයස 30ක් විතර වෙන බොන්ඩ් ගර්ල් කෙනෙකුට. එයාලට කාර් 2-3ක්ම තියෙනවා වගේම හොඳට දේපලක් තියෙනවා. ඇත්තටම සැන්ඩ්‍රා වර්ක් කරන්නේ බෑන්ක් එකේ. ට්‍රිලිෂියා වයස අවුරුදු 48ක ෆැට් ලේඩි කෙනෙක්. එයාගේ තන දෙක 38ක් විතර ඇති. ගෙදරට අදින්නෙම ඇඟට හිරවෙන එයාගේ තඩි කලවා පේන ස්කර්ට් එහෙමත් නැත්තම් ෂෝට්. එයා ඉන්ටර්නැෂනල් ස්කූල් එකක උගන්වන්නේ. ට්‍රිලිෂියාගේ හස්බන්ඩ් මීට අවුරුද්දකට විතර ඉස්සර එයාගෙන් ඩිවෝස් වෙලා වෙන ගෑණියෙක් එක්ක ගියේ මේ දෙන්නව ගෙදර දාලා. ගැන්සියේ උන් කියන්නේ ට්‍රිලිෂියා වැඩිපුර පිරිමින්ට වඩා ගෑනුන්ට කැමති ලෙස්බියන් කෙනෙක් නිසා මිනිහට එපා වෙලා කියලා. ඒකනම් ඇත්ත වෙන්න ඇති කියලා මට දවසක් තේරුනේ අපේ ගෙදර බැල්කනි එකට ඇවිත් සැන්ඩ්‍රාගේ ගේ ඇතුළට ලයින් එක දමා ඉදපු දවසක දැක්ක එක් සිද්ධියක් නිසා. ඒක මම හුඟ දවසක ඉඳලා පවත්වාගෙන එන චාරිත්‍රයක් කවදා හරි දවසට පින පෑදේ කියන කල්පනාව පිට. ලියන්න හදන කතාව වෙන එකක් වුණාට ඒ සිද්ධිය ගැන කෙටියෙන්වත් විස්තර නොකීවොත් කිසි ගතියක් නැහැ. ඇත්තටම එදා නිවාඩු දවසක්. අපේ ගෙදර ඉඳලා මීටර් 100ක් විතර දුරින් තමයි සැන්ඩ්‍රාගේ ගෙදර පිහිටලා තියෙන්නේ. ගෙදර වට කරලා තාප්පය තිබ්බට මගේ රූම් එකේ ඉඳලා බැලුවම එයාලගේ ස්විමින් පූල් එක නියමෙට පේනවා. මම හුඟක් වෙලාවකට වැලකට අවශ්‍ය කාරණාවල් හොයාගන්නේ ඔන්න ඔය ස්විමින් පූල් එකේ දුව හරි නානවා බලාගෙන ඉඳලා. නිවාඩු දවස්වල දෙන්නම හිරට හිරේ අඩ නිරුවතින් බිකිනි ඇඳගෙන නානකොට 84000ට නගින මල්ලියාව ඇති තරම් අගවලා තමයි ඒ දෙන්නගේ ස්විමින් ඉවර වෙන්නේ. ඔන්න හරියටම මේ කියන දවසෙත් ඒ දෙන්නා අර විදියටම නාන්න ලක ලැහැස්ති වුණා. ඉස්සෙල්ලම සැන්ඩ්‍රා නිල් පාට බිකිනියක් ඇඳගෙන ඇවිත් කකුල් දෙක පූල් එකට දාලා ගැට්ටේ වාඩි වුණා. තව ටික වෙලාවකින් එයාගේ දම් පාට බිකිනියක් ඇඳගෙන ඇවිත් සැන්ඩ්‍රා ළඟින්ම අර විදියටම වාඩි වෙලා මොනවද කුටු ගාන්න පටන් ගත්තා. ටික වෙලාවකින් ට්‍රිලිෂියා සැන්ඩ්‍රාගේ කරට උඩින් අත දැම්මා. මම ටිකක් විතර හොල්මන් වෙලා ජනේල් තිරරෙද්ද හොඳටම ඇරලා දාලා මේ අමුතු සිද්ධිය හොඳට බලා ගන්න ලැහැස්ති වුණේ දැනටමත් අන්ඩර්වෙයා එක යට පුපුරු ගහන මල්ලියාට ඉවසපන් කියලා තට්ටුවකුත් දාන අතරේ. ඊළඟ මම ප්‍රාර්ථනා කරපු විදියටම වැඩ සිද්ධ වෙන්න පටන් ගත්තේ ගැන්සියේ උන්ගේ කතා ඇත්තම කියලා ඔප්පු කරමින්. සැන්ඩ්‍රාගේ කරට අත දාලා සැන්ඩ්‍රාව තවත් ලං කරගත්ත එයාගේ මූණ දිහාවට තමන්ගේ මූණ ලං කරලා බොහොම සීරුවෙන් ඉබින්න පටන් ගත්තා. සැන්ඩ්‍රාත් බොහොම ආශාවෙන් එයාගේ අත් දෙකට අහින වටේ පටලා ගත්තේ වාරු නැතිව පූල් එකට වැටේ කියලා වෙන්න ඇති. ට්‍රිලිෂියා වියරුවෙන් වගේ එයාගේ සැන්ඩ්‍රාගේ තොල් උරන්න පටන් ගත්තේ එයාගේ හිසකෙස් පිට දිගේ ඇඟිලි වේගයෙන් දුවවන අතරේ. ටික වෙලාවකින් සැන්ඩ්‍රා ඉඳගෙන ඉන්න බැරි තැනම පූල් එකේ ඉවරේ මාබල් පොළව මත උඩුකුරුව වැතුරෙනි ට්‍රිලිෂියාට වැඩේ තවත් පහසු කරමින්. දැන් ට්‍රිලිෂියා සැන්ඩ්‍රාගේ මුළු ඇඟම ඉබිනවා, ලෙව කනවා මිරිකනවා. සැන්ඩ්‍රා කකුල් ගස්සා එයාගේ ආශාව පිට කරනවා. සැන්ඩ්‍රා ඇගිලි වලින් ට්‍රිලිෂියාගේ පිට හූරනවා. ට්‍රිලිෂියාගේ පැන්ට්‍රිය පුපුරන්න වගේ තට්ටම් දෙක ලොකුවට අහසට ඒ කියන්නේ දැන් මම ඉන්න පැත්තට හැරිලා. ආශාවේ බෑ මේක දැන් ගලවයි කියලා එයාගේ බටර් පාට පිටකලවා ලස්සන කකුල් රෝස පාට යටිපතුල් පවා මට දැන් නියමිත පේනවා. මැරෙන්න තරම් හිතයි මේ වස්තුව වෙනුවෙන්. තවත් ටික වෙලාවකින් ට්‍රිලිෂියා එයාගේ සැන්ඩ්‍රාගේ බ්‍රා එක ගලවලා විසි කරලා වියරුවෙන් වගේ සැන්ඩ්‍රාගේ තන දෙක ලෙව කන්නයි මිරිකන්නයි පටන් ගත්තා. සැන්ඩ්‍රා ඇස් දෙක වහගෙන කෙදිරි ගානවා. මගේ ෂෝට කොහොම ගැලවුණාද කියලා දන්නේ නෑ. මම මල්ලියා අත ගගා බඩු ටික දැන් මෙයයි කියලා බයෙන් වැඩිය ගස්සන්නේ නැතිව සොමියක් ගත්තා.
ට්‍රිලිෂියා සැන්ඩ්‍රාගේ තන දෙක උරන ගමන්ම තව පහළට ලෙවකාගෙන ගියා. ඊට පස්සේ සැන්ඩ්‍රාට මොනවද කියපු ට්‍රිලිෂියා ස්විමිං පූල් එකට බැස්සා. එතකොටම වගේ අයේ ස්විමිං පූල් එකේ ඉවුරේ ඉඳගත්ත සැන්ඩ්‍රා කකුල් දෙක ඈත් කරා. දැන් ට්‍රිලිෂියා වතුරේ බැහැගෙන සැන්ඩ්‍රා දිහාට ඇවිදගෙන ආවා. සැන්ඩ්‍රා හොඳට කකුල් ඈත් කරගෙන ඉඳිද්දි ට්‍රිලිෂියා සැන්ඩ්‍රාගේ කකුල් දිගේ මූණ අතුල්ලාගෙන ඇවිත් එකවරම සැන්ඩ්‍රාගේ පැන්ටියට මූණ තියලා හිර කරා. සැන්ඩ්‍රා එකවරම කෙදිරි ගාගෙන එයාගේ ඔළුවෙන් අල්ලලා යෝනිය හොඳට තද කළා. "වව්, දැන් නම් මට ඉන්නම බෑ." ඊට පස්සේ ට්‍රිලිෂියා සැන්ඩ්‍රාගේ පැන්ටිය ගලවලා දාලා සැන්ඩ්‍රාගේ පිරුණේ යෝනිය උරන්න පටන් ගත්තා. "මගේ මල්ලියා දැන් නම් හොඳටම තෙල් වෙලා වමාරන්නමයි හිත." මේ වගේ සෑහෙන වෙලාවක් උරා ඉන්න අතරේ සැන්ඩ්‍රා එකවරම දගලලා ආයේ වතාවක් ස්විමිං පූල් එකේ ඉවුරෙම මුණින් අතට කඩා වැටුණා. "මම හිතන්නේ එයාට ජූස් ගියා." අන්න ඒ වෙලාවෙම මමත් හොඳටම පයර් වෙලා බඩු ලීටරයක් විතර මගේ බිත්තියට මුදා හැරියා. මේ සිද්ධියෙන් පස්සේ මට නම් මුන් දෙන්නාගෙන් තොර ලෝකයක් තිබ්බේ නෑ. ඒත් මම කොහොමද මුන් දෙන්නා අතරට ඇත්තටම යආගන්නේ? ගැන්සියත් එක්ක පාරේ කරක් ගහන වෙලාවට අදුවයි බැල්කනියට වෙලා මුකුළු කර ඉන්නවා මම කීප දවසක්ම නෝටිස් කරා. සමහර දවස්වලට මම ගැන්සිය මග ඇරලා සැන්ඩ්‍රාගේ බැල්කනිය දිහා බලාගෙන යනවා. වතාවක් දෙවතාවක් ට්‍රිලිෂියා මාව දැකලා ලාවට හිනාවක් දැම්මා. ඒත් කතා කරන්න අවස්ථාවක් තාම ලැබිලා නෑ. ඒත් ඉතින් බඹරේ වැල්ලෙත් කැරකෙන කාලයක් එනවා කියලා තියෙනවානේ. මටත් ඒ වගේ දවසක් උදා වෙන්න වැඩි කාලයක් ගියේ නෑ. දවසක් මම ගැන්සියට හොරා සැන්ඩ්‍රාගේ ගෙදර ළඟින් යනකොට එයාගේ ඒක ළඟ කාර් එක නතර කරගෙන ඉහේ අත ගහගෙන ඉන්නවා ඇතුළට යආගන්න බැරිව. හේතුව එයාලගේ රිමෝට් කන්ට්‍රෝල් එකෙන් වැඩ කරන ගේට් එක හරියට වැඩ කරන්නේ නැති එක. ට්‍රිලිෂියාගේ ඉහින් කනින් දාඩිය දාලා මොකක්වත් හිතාගන්න බැරිව. ඉතින් මේ වගේ වෙලාවක් මග ඇරලා යන්නේ මොන ගොනාද? මමත් ටිකක් නැවතිලා "ටීචර් මොකක්ද අප්සෙට් එක?" කියලා ඇහුවා. "අනේ බලන්නකෝ හරි වැඩේනේ වෙලා තියෙන්නේ. මේ ගේට් එක රිමෝට් කන්ට්‍රෝල් එකට ආන්සර් කරන්නේ නෑනේ. එකම වැඩයි කරන්න තියෙන්නේ මේක ඇතුලෙන් ඕපන් කරන්න පුළුවන්. ඒක ඉතින් මේ තාප්පෙන් පැනලා තමයි ඇතුළට යන්න පුළුවන්." ට්‍රිලිෂියා කියවගෙන ගියේ හරි කලබලේ. "අයියෝ වෙරි සිම්පල් ටීචර්, මම ඒක කරන්නම්." මමත් අතට ආපු chance එක අරින්න කැමති නැතිව කිව්වා. තාප්පේ අයිනට වෙන්න තිබ්බ අඹ ගහට නැගලා මම හෙමින් සීරුවට තාප්පෙන් ඇතුළට පැන්නා. ගෙදර කවුරු හරි දැක්කොත් නම් විනාශේ මේ මොකද කරන්නේ කියලා. ඒත් වාසනාවට පේන්න කවුරුත් එලි පහළ නෑ.